අද අපි කතා කරනවා දරු ප්‍රසූතියෙන් පස්සේ අම්මා කෙනෙක්ගේ සෞඛ්‍ය සම්බන්ධව මොනවද සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් දරු ප්‍රසූතියෙන් පස්සේ සාත්තුව සම්බන්ධයෙන් පසු ප්‍රසව සාත්තුව. ඉතින් මම මේ පසු ප්‍රසව සාත්තුව කියන්නේ ලොකු විෂයපතයක්. නමුත් මම ඔයගලන්ට කෙටි කරලා අවශ්‍යම කාරණා ටික කතා කරන්න. මිඩ්වයිෆ් මිස් කෙනෙකුට දැනගත යුතු කරුණු කාරණා තමයි පසු ප්‍රසව සාත්තුවේදී විශේෂයෙන්ම ආහාර සම්බන්ධව, මවගේ පවිත්‍රතාවය සම්බන්ධව, ඒ වගේම මවගේ ඇඳුම් පැළඳුම් ඇඳීම, ඊට පස්සේ මව කිරි දීම සහ තනපට ඇඳීම, පියයුරු වල සෞඛ්‍ය, ඊළඟට ලිංගික ප්‍රජනක පද්ධතියේ සෞඛ්‍ය, ඒ වගේම එයාට ව්‍යායාම සහ නැවත අම්මා කොහොමද ප්‍රකෘතිමත් වීම, ඒ පිළිබඳව දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම ව්‍යායාම ඒකට අඩංගු වෙනවා. ඉතින් ඔන්න ඒ කරුණු කාරණා සම්බන්ධව අම්මා කෙනෙක් දැනගෙන ඉන්න ඕනේ මොනවද සහ සෞඛ්‍ය සේවකයන් විදිහට අපි දැනගෙන ඉන්න ඕනේ මොනවද කියලා මම කෙටියෙන් කතා කරනවා මේ වීඩියෝ එකේ. ඔන්න පළවෙනිම එක තමයි මවගේ ප්‍රසූතියෙන් පස්සේ මවගේ සෞඛ්‍ය ගැන හිතද්දී අපිට ආහාර ගැන අපි කතා කරා එකපාරක් එක වීඩියෝ එකකින්. ඒ තමයි අම්මට මව්කිරි දෙන කාල සීමාවේදී මව්කිරි කරන ආහාර මොනවද කියන එක. කොහොම වුණත් ආහාර සම්බන්ධයෙන් ගනිද්දී අම්මා කෙනෙකුට ගොඩාක් එසඟ අම්මා කෙනෙක් නෙවෙයි නම් තෙල් පිටි ජාති අඩුවෙන් කන්න ඕනේ. බබා හම්බුනට පස්සේ මොකද හර ඉක්මනට මේ තැම්පත් වෙනවා බඩේ සහ අනවශ්‍ය තැන්වල තෙල් තැම්පත් වෙන්න. වැඩිපුර ආහාර ගත්තාම වැඩිපුර පිෂ්ඨය මේ දේ ගන්න එක හොඳ නැහැ. මොකද බබාගේ කිරි හැදෙන්න, බබාට අවශ්‍ය පෝෂණය හැදෙන්න තෙල් සහ පිටි වර්ග එච්චරම අවශ්‍ය වෙන්නේ. විටමින්, ಖನಿಜ ලවණ, ඔය කැල්සියම් වගේ දේවල් තමයි වැඩියක්ම අවශ්‍ය වෙන්නේ. ඒක නිසා වැඩිපුර එළවලු කන්න. වෙනදට කනවට වඩා බත් නෙමෙයි කන්න ඕනේ, පිෂ්ඨ ජාති නෙමෙයි කන්න ඕනේ. එළවලු, පළතුරු, විශේෂයෙන්ම අලුත් ඒවා. අලුත් එළවලු පළතුරු ඕගොල්ලන්ට ගොඩාක් හොඳ වෙයි. මොකද ඇඟ ප්‍රකෘතිමත් කරගන්න ඇන්ටිऑක්සිඩන්ට්ස් තියෙන ආහාර, ප්‍රතිඔක්සිකාරක තියෙන ආහාර ගන්න එක හරියම වැදගත්. ඊළඟට අනිත් එක තමයි පෝෂ්‍යදායී ආහාර වගේම වතුර. වතුරෙන් හොඳට ඇඟ සන්තෘප්ත කරලා තියාගන්න තරමටම ඇඟ ප්‍රකෘතිමත් භාවයට පත් වෙන එක සහ මේ හම්ම වගේ අදැන් විශේෂයෙන් කාන්තාවක් රූපය ගැන සැලකිලිමත්නේ. නැවත Tamanට අර පරණ තත්වයටම රූපය, හමේ පාට හැම දෙයක්ම ගේන්න මේ වතුර කියන එක හරිම වැදගත්. ඒ වගේම වතුර බොද්දි ටැප් වතුර, කියන්නේ ක්ලෝරිනීකරණය කරන ලද වතුර බොනවට වඩා පුළුවන් තරම් බලන්න ඇලකින් දොලකින් ලිඳකින් ගන්න ಖನಿಜ ජලය පාවිච්චි කරන්න. විශේෂයෙන් බොන්න නම් හොඳ ළඟ තියෙන ගෙදර, තමන්ගේ ගෙදරට ළඟ තියෙන තැනකින් වතුර එකක් ගෙන්න ගන්න, ලිඳකින් හරි බොන්න අනිවාර්යෙන්. නාන්නත් එහෙම ಖනිජ ජලය භාවිතා කරන්න පුළුවන් නම් ඉතාම ඉක්මනට හැම එහෙම ප්‍රකෘතිමත් වෙනවා අම්මා කෙනෙකුගේ. ඊළඟට දැන් මේ අපි ආහාර ගැන කතා කරේ, අපි නෑම ගැන ආයි වෙනම කතා කරනවා. එතකොට ආහාර ගැනීමේදී ගොඩක් වෙලාවට පෝෂ්‍යදායී ආහාර වේලක් හැම වේලකටම ගන්න පුළුවන් තරම් උත්සුක වෙන්නේ. ඒ වගේම හැම වෙලාවෙම බලන්න Tamanට දැන් ආහාරයෙන් හැම වෙලාවෙම පෝෂ්‍යදායී ආහාර වේලක් ගන්න බැරි වෙන අවස්ථාවක ඒ අහිමි වී යන පෝෂණය, විටමින්, ಖನಿಜ ලවණ වගේ දේවල් පුළුවන් තරම් මේ කෘත්‍රිම විදිහට ටැබ්ලට් එකකින් කොහොමත් ඕගොල්ලෝ ගන්න ඕනේ. මේ පසු ප්‍රසව කාල සීමාවේ මාස 6ක් යනකම් විටමින් අර ගර්භණී කාලේ ගත්ත ඒවා, ඒ දේවල් විටමින් සහ ಖනිජ ලවණ ගන්න බලන්න. කොහොම හරි ආහාරයෙන් නොලැබෙන ටික ඒ වගේ වෙලාවට ආහාරයෙන් හොඳටම ලැබෙනවා නම් පෙති ගැනීම අවශ්‍ය වෙන්නේත් නැහැ. හොඳම විදිහට ආහාර ටික ගන්න පුළුවන් නම්. ඒකට වතුර කියන එකත් හරියම වැදගත්. ඊළඟට දෙවෙනි එක තමයි ඔයගොල්ලන්ගේ හිසකෙස් ගොඩක් වෙලාවට වැටෙන්න පුළුවන්. ඒක නිරෝගී නැති වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට හිසකෙස් ගැන ගොඩාක් සත්කාර කරලා සැලකිලිමත් වෙලා බලා ගන්න ඕනේ. ස්වාභාවික සත්කාර කරන්න ඕනේ. ඒ වගේම හිසකෙස් යනවා නම් ඒ වෙනුවට වෛද්‍යවරයෙක් හම්බ වෙලා හරි කමක් නැහැ. හිසකෙස් වලට සුදුසු විටමින් එකක් ඒ වගේ වෙලාවට බබාට කිරි දෙන කාලේ ගන්න පුළුවන් විටමින් එකක් පාවිච්චි කරනවා නම් හොඳයි. ඊළඟට දත් ගැන සැලකිලිමත් වෙන්න. දත් වල සෞඛ්‍ය වගේම දත් වල පිරිසුදුකම ගැන සැලකිලිමත් වෙන්න. ඊළඟට කකුල්, අතපය, මෙනිකියු පෙඩිකියු එක දැන් හරීම බහුලයි. පොඩි ගානකට කරගන්න පුළුවන්. Tamanට තනියෙන් සුද්ධ කරගන්න, පිරිසුදු කරගන්න අමාරු නම් මෙනිකියු පෙඩිකියු එක ගිහිල්ලා සැලොන් එකකට ගිහිල්ලා අඩුම තරමේ මාසෙකට සැරයක් හරි කිරි දෙන අම්මා කෙනෙක් කරගන්න ඕනේ. මොකද එතකොට ඔයගොල්ලන්ගේ නියපොතු වල, අතපය වල සෞඛ්‍ය රැක ගන්න හුඟක් වැදගත් වෙනවා ඒක. ඊළඟට අම්මලා තව අහන දෙයක් තමයි බඩ එළියට එනවට ගර්ඩ් ලඳින එක කමක් නැද්ද? එක්සර්සයිසස් පටන් ගන්න කොහොමද? එක්සර්සයිසස් උත් මම වෙනම කතා කරනවා. ගර්ඩ් ලඳින එක ගැන නම් අපි ඒ තරම්ම බටහිර වෛද්‍ය ක්‍රමය අනුමත කරන්නේ නැහැ. ඉස්සර නම් ඇඳ දැන් අපි එපා කියනවා. මොකද ගර්භාෂය ගොඩාක් තද වෙන්න ඇඳට පස්සේ සමහරවිට ගර්භාෂය පහත් වීම වලට ඔය ගර්ඩ් වගේව බලපාන්න පුළුවන් කියලා. දැන් ඉස්සර කාලේ නම් බබා හම්බුනට පස්සේ බඩ වෙලනවා පවා. මේ හොඳට තද රෙද්දක් කරගෙන වෙලලා ඊට පස්සේ මේ ඉලපදක් කරන් අතු ගන්න දෙනවලු බඩ ශක්තිමත් වෙන
මේ කියන්නේ මාංශපේශී ශක්තිමත් කරන්න. ඉතින් අර මමීට අමී එහෙම ඇති වුණාට පස්සේ ඒවට හුඟක් හොඳ ඇති කියලා මං හිතනවා ඒ වගේ දේවල්. නමුත් අද කාලේ කාන්තාවන්ගේ එහෙම මාංශපේශී ගොඩාක් ශක්තිමත් නැත්තම් මොකද අද ගොඩාක් එහෙම මහන්සි වෙන්නේ නෑනේ අපේ දිනදා ජීවිතේ. ඉතින් ඒ වගේ නිසා බඩ වෙලන එක ගර්ඩල් දාන එක ඒ තරම්ම අනුමත කරන්නේ. ඊට වඩා පුංචි පුංචි එක්සර්සයිසස් වලින් ඒ මාංශපේශිය ශක්තිමත් කරගන්න එක තමයි හොඳ. ඊළඟට අනිත් එක තමයි නෑම හැඟසේදීම. බබා හම්බෙච්ච දවසේ ඉඳලාම වෛද්‍ය අනුමැතියක් තියෙනවා නම් නෑවට හැඟසේදුවට කිසිම ගැටලුවක් නෑ. හැබැයි බබා හම්බෙලා ගෙදර ගියාට පස්සේ ගොඩක් අම්මලා කොළ වතුර නානවා. උණු වතුරෙන් කොළ වතුර නෑවහම දියවෙන මෙහුන්නන් දාලා තියෙන සීසස්කාහිකේ හෝ වේවා එහෙම නැත්තම් මේ විටපිය කැපුමේ හෝ වේවා දියවෙන මැහුම් වලට උණු වතුර ගිහාම කැඩෙන්න පුළුවන්. ඒක නිසාවෙන් තමයි වෛද්‍යවරු කියන්නේ කොළ වතුර නාන්න එපා කියලා. ඒ අරන වෙන හේතුවක් නිසා නෙමෙයි. මොකද ඔයගොල්ලෝ දන්න ඔය අපේ සිංහල වෙදකමේ තියෙන ආයුර්වේදයේ තියෙන කොළ වතුර ස්නානය දැන් ආපහු බටහිර රටවල් වලින් අපේ රටවල් වලට ස්පා කියලා ආයෙනවා. ප්‍රෙග්නන්සි ස්පා, ආෆ්ටර් ප්‍රෙග්නන්සි ස්පා කියලා ඔය කොළ වතුර නාන එකම ආපහු දැන් මමත් පහුගිය කාලේ ට්‍රේනින්ග් එකක් ගත්තා. ඒ ටික උගන්වනවා. ඉතින් ඒක නිසා ආයි බටේ රටවලින් ආයි අපේ රටේ දීච්චම ඒගොල්ලෝ ගෙනහිල්ලා ආපහු අපිටම එවනවා. ඒක නිසා ඒවා එපා කියන හේතුව දැනගන්න. ඇයි එපා කියන්නේ කියලා. ඒ හේතුවට නැතුව ඕගොල්ලන්ට කරන්න පුළුවන්. ඒ දැන් උණු වතුරෙන් නාන එක අගුණ නම් උණු වතුර නැතුව කොළ තම්බල් අරගෙන ටිකක් නිවල නාන එක කිසිම ගැටලුවක් නැහැ. නිවල කියන්නේ සීතල කළා නෙමෙයි. ඇඟේ රසණට තිනකොට නෑවට ගැටලුවක් වෙන්නේ නැහැ. ඉස්සර කාලේ ගොඩක් මිනිස්සු ඕක පාවිච්චි කරා බාම්මව ඉතාම හොඳට ප්‍රකෘතිමත් වෙන්න ඔය කොළ වතුර නාන එක හරි වැදගත්. පාවට්ටා ඊට පස්සේ එඬරු කොළ, බෙලි කොළ, සියඹල කොළ, මුරුංග කොළ, නික කොළ. ඔය ටික එකතු කරලා සමසමව අරගෙන තම්බල තමයි අම්මව නෑවුවේ. එහෙම නැත්තම් සමහරක් වෙලාවට වෙනිවැල් ගැටයි කොහොමයි දාලා නාවන අවස්ථා තියෙනවා. ඉතින් ওই වගේ දේවල් වලින් අපි හිතනවට වඩා අපේ ඇඟ ප්‍රකෘතිමත් කරගන්න හුඟක් සහායක් ගේනවා. සහරීම සනීපයක් දැනෙනවා. ඒක නෑවට පස්සේ තමයි තියෙන්නේ වගේ එකකින් නැවම කොයි තරම් සනීපද කියලා. නමුත් තියෙන ගැටලුව තමයි අර දැන් බටහිර වෛද්‍ය ක්‍රමයේ තියෙන මේ අවවාද එක්ක යන්නේ. ඒ අවවාදත් එක්ක තමන්ට ගෙදර ඇවිල්ලා කරන්න පුළුවන් දේවල් මිඩ්වයිෆ් නෝනා එක්ක කතා කරලා ඒ වගේ සාම්ප්‍රදායික දේවල් කරන්න එපා කියනවා නෙමෙයි. ගැටලුව ඇති කරගන්න එපායි වගේ ඒකේ බෙනිෆිට් එක හරි විදිහට ගන්න හොඳට මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න ඕනේ. ඊළඟට අම්මා කෙනෙක් නානකොට ගොඩාක් වෙලාවට සබන් දාගාදී තමන් වෙනදට භාවිතා කරන සබන් එකක් ගෑවත් කමන්නේ. එහෙම නැත්නම් බබාට පාවිච්චි කරන බේබි සබන් එකක් පාවිච්චි කරන එක වඩා හොඳයි. මොකද එහෙම නැත්නම් ස්වාභාවික ද්‍රව්‍යයක් පාවිච්චි කරන්න. එහෙම නැත්නම් බේබි සබන් එකක් බේබි බොඩි වොෂ් එකක් තමයි පාවිච්චි කරන්න ඕනේ. සැර සබන් වර්ග පාවිච්චි කරන්න හොඳ නැහැ. ඒතකොට නාන එක ගැන ඕන වෙලාවක තමන්ට අපහසුවක් නැත්නම් ඒක සෝද ගන්න නා ගන්න. මොකද කිරි දෙනකොට ඇඟේ පරිවෘත්තයේ ශීඝ්‍රතාවය හුඟක් වැඩි, දාඩිය දානවා වැඩි, සමේ සෛල කැඩිලා යනවා වැඩි. ඒක නිසා අපි කියන්නේ ස්ක්‍රබ් එකක් කරන්න, නාන්න, හැමතිස්සෙම ඇඟ සෝදලා පිරිසිදුව ඉන්න. මේ දේවල් හරිම වටිනවා. ඊළඟට අනිත් එක තමයි තනපට. තනපට සහ ඇඳුම්. අම්ම කෙනෙක් ගෙදරදී බබාට කිරි දෙන අම්ම කෙනෙක් අනිවාර්යයෙන්ම දවසකට ඇඳුම් 4-5ක්වත් මාරු කරන්න වෙන්න පුළුවන්. මොකද එකම ඇඳුම ඇඳගෙන ඉන්න එපා. බබාට හරිම අපහසුයි කිරි බොන්න. අම්මට දාඩිය දාගෙන අම්මටත් අපහසුයි කිරි එරෙන එක අඩු වෙනවා අපිරිසුදු ඉන්නකොට. ඒක නිසා අනිවාර්යයෙන්ම ඇඳන් ඉන්න එක 3-4කටවත් සැරයක් මාරු කරන්න ඕනේ. කොටන් ඒව විතරක් අඳින්න පාවිච්චි කරන්න. ඊළඟට ඇඟට පහසු ලිහිල් ඇඳුම් අඳින ටී-ෂර්ට්ස් අරවා මේවා ඇදෙන ඒවා අඳින්න එපා. ඊළඟට තනපටයක් භාවිතා කිරීම සුදුසුයි. බබා හම්බ වෙලා සතියක් දෙකක් විතර යනකොට මාංශ පේශීන් ඒ වගේම මේ හැම ඇදෙන්න පුළුවන් කිරි රැඳුනාම බරට. ඒක නිසා පියයුරේ සෞඛ්‍ය සහ පියයුරේ හැඩය පවත්වා ගන්න ගොඩක් අම්මලා මේ තනපටයක් අදිනවා. හැබැයි වෙනදා අදින තනපට නෙමෙයි, ෆීඩින් බ්‍රා එකක් අදින්න පුරුදු වෙන්න හැම වෙලාවෙම ඒක දරා ගන්න. සහ බබාට කිරි දෙනකොට පුළුවන් නම් ෆීඩින් බ්‍රා එක දැන් එළියේදී කිරි දෙනකොට දැන් රේදරින් එළියට ගිහිල්ලා නම් කමන්නේ ෆීඩින් බ්‍රා එක ඇරලා දුන්නට. නමුත් ගෙදරදී පුළුවන් තරම් බබාව හැම ටච් වෙන්න තියාගෙන කිරි දෙනවා නම් හොඳයි. කිරි දෙන්නේ නැති වෙලාවට ෆීඩින් බ්‍රා එකක් දාගෙන ඉන්න. ඊළඟට අනිත් එක තමයි වැඩට යනවා නම් අම්මා කෙනෙක් ෆෑඩ්ස් අර කිරි එරිලා ඇඳුම් තෙමෙන්නේ නැතු වෙන්න ෆීඩින් පෑඩ්ස් පාවිච්චි කරන්න ඕනේ. ඊළඟට ඇඳුම් ගැන විශේෂයෙන්ම කියන්න ඕනේ කපු ඇඳුම් පමණක් හොඳට උරා ගන්න කපු ඇඳුම් පමණක් අඳින්න. ලිහිල් කපු ඇඳුම් විතරක් අඳින්න. ඊළඟ එක තමයි ව්‍යායාම. ව්‍යායාම නම් අපි දැන් මේ මව්ගෙදීම් පොතේ තියෙන පසු ප්‍රසව ව්‍යායාම සම්බන්ධයෙන් මේ ටික මම ඔයගොල්ලන්ට දාන්නම්. මොනවද ගර්භණී කාලයෙන් පස්සේ බබා හම්බුනට පස්සේ කරන්න ඕනේ ව්‍යායාම. විශේෂයෙන්ම ව්‍යායාම කිහිපයක් තියෙනවා කළ යුතු. එහෙම නැත්නම් යෝග තියෙනවා. ඔබට මේ දෙකෙන් ඕන එකක් තෝරගන්න පුළුවන්. මම කියන්නම් මේ
ඒ කියන්නේ පසු ප්‍රසව කාලයේ සුදුසු ව්‍යායාම විශේෂයෙන් ඇඟ ඉක්මනට ප්‍රකෘතිමත් කරගන්න පුළුවන් ව්‍යායාම පළවෙනි එක තමයි කීගල් ව්‍යායාම කියලා කියන්නේ. කීගල් ව්‍යායාම කියලා කියන්නේ හුඟක් අපේ ප්‍රජනක පද්ධතියේ මාංශපේශීන් හුඟක් ශක්තිමත් කරන්න පුළුවන් ව්‍යායාම. ඒක නිසා ඒක හැඟ ප්‍රකෘතිමත් කරන්න භාවිතා කරන හොඳම ව්‍යායාම වර්ගයේ විදිහට මම නම් පිළිගන්නේ කීගල් ව්‍යායාම කියන එක. ඔයගොල්ලන්ට ඉන්ටර්නෙට් එකට ගියත් හොයාගන්න පුළුවන්. නැත්නම් මේ මෞඛික ගයිඩ් එක ඔයගොල්ලෝ ළඟ තියෙනවා නම් ඒකේ තියෙනවා කීගල් ව්‍යායාම ටික. ඊට පස්සේ යෝගා. යෝගා කියලා කියන්නේ පසු ප්‍රසව අම්මා කෙනෙකුට ශරීරය ප්‍රකෘතිමත් කරගන්න හොඳම ව්‍යායාමයක්. ඊළඟට ශ්වසන ව්‍යායාම, ඇරෝබික් ව්‍යායාම, ඊට පස්සේ බයිසිකල් පැදීම, පිහිනීම. ඔය කියන ව්‍යායාම හැම එකක්ම අම්මා කෙනෙකුට සුදුසුයි. හැබැයි ටික කලක් ගියාට පස්සේ විවාහ හම්බ වෙලා සාමාන්‍යයෙන් උපදෙස් ගන්න මව පෞල් සෞඛ්‍ය නිලධාරිණියගෙන් එහෙම නැත්නම් වෛද්‍යවරයාගෙන් උපදෙස් අරගෙන කරන්න ඕනේ. සිසේරියන් ශල්‍ය කර්මයක් කරපු අම්මා කෙනෙක් නම් ටිකක් පහුවෙලා කරන්න ව්‍යායාම පටන් ගන්න එක. හැබැයි නෝමල් බබෙක් හම්බෙච්ච කෙනෙකුට නම් සති 6න් අපි ව්‍යායාම සක්‍රීය ව්‍යායාම පටන් ගන්න. හැබැයි සති 6ට කලින් පුංචි ව්‍යායාම වලින් පටන් ගන්න පුළුවන්. එතකොට යෝගා. යෝග ව්‍යායාම අතිශයින්ම හොඳටම බලපාන දෙයක් තමයි අපේ බබා හමුනට පස්සේ අම්මට ශරීරයේ ප්‍රකෘතිමත් කරගන්න, නම්‍යශීලී බව පවත්වා ගන්න, ඒ වගේම වයස පේන්නේ නැතුව ඇඟ පාත්තා ගන්න හුඟක්ම හොඳ යෝග ව්‍යායාම. මොකද ඒ කාලේදී යෝග ව්‍යායාම පුරුදු වෙන එකත් හොඳයි. මොකද ඒ කාලේ හුඟක් අපේ මසල්ස් රිලැක්ස් වෙලා මේ කණ්ඩරා පේශී ඒවා හැම එකක්ම රිලැක්ස් වෙලා තියෙන කාල සීමාව නිසා හොඳට නමල කරලා යෝග ව්‍යායාම සඳහා ඇඟ සූදානම් කරගන්න පුළුවන්. මුළු ජීවිත කාලෙම ඒක පවත්වාගෙන යන්න පුළුවන්. විශේෂයෙන්ම ගර්භණී කාලයෙන් පස්සේ කියන්නේ පසු ප්‍රසව කාලෙදී කළ යුතු යෝගා. මම කියන්න ඔයගොල්ලන්ට පුළුවන් නම් බලන්න උත්‍රාසන කියන යෝග ව්‍යායාමයේ සුදුසුයි. මේව ගොඩක් අමාරු නෑ. ගර්භණී අම්මා කෙනෙකුට උනත් කළ හැකි දේවල් පසු ප්‍රසව කාලේ ඕන හැටි කරන්න පුළුවන්. උත්‍රාසන, ඊළඟට වීර භද්‍රාසන කියලා ආසනයක් තියෙනවා. ඊළඟට ත්‍රිකෝණාසනත් ගොඩක් හොඳයි. මම දැන් ওই පින්තූර පෙන්නන්නම්. ඊළඟට ගෝමුඛාසන ඔය පෙන්නේ එක. ඊට පස්සේ බලාසන, ඊට පස්සේ සේතු බලාසන. ඔන්න ඔය ටික තමයි මම යෝගා සම්බන්ධ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් විදිහට කටයුතු කරන නිසා, මම යෝගා ටීචර් කෙනෙක් විදිහට වැඩ කරන නිසා මේ විශේෂයෙන් ප්‍රෙග්නන්ට් මදර්ස්ලාගේ මම දන්නවා ඔන්න ඔය 6 තමයි හුඟක්ම බලපාන්නේ අම්මා කෙනෙකුට මුල් අවුරුදු 1කමාරක් විතර යනකම් ප්‍රකෘතිමත් වෙන. ඊට පස්සේ තව ආසන පාවිච්චි කරන්න පුළුවන්. ඔය ආසන 6 නම් හුඟක්ම බලපානවා ප්‍රකෘතිමත් කරගන්න ශරීරය නැවත. එතකොට ඊළඟ එක තමයි ස්පා ප්‍රතිකාර කියලා කියන්නේ. ලංකාවේ හරි ස්පා ප්‍රතිකාර ක්‍රමවේදයක් අම්මා කෙනෙකුට ගන්න මම නම් තාම දන්නේ නැහැ තැන. හැබැයි සමහර දියුණු රටවල හුඟක් ස්පා ප්‍රතිකාර ගර්භණී මව්වරුන්ට, පුංචි පැටවුන්ට, ඒ වගේම පසු ප්‍රසව මව්වරුන්ට යොදා ගන්නවා. ඒ වගේම මේ ස්පා ප්‍රතිකාර වලින් හුඟක් සහනයක් සාමාන්‍යයෙන් බෙහෙත් පෙති අරගෙන සුවය ලබනවට වඩා රුව යථාවත් කරගන්න ස්පා ප්‍රතිකාර හරියට යොදා ගන්න පුළුවන් අපිට. පළවෙනි එක තමයි මම යෝජනා කරන ජමු මසාජ් කියන එක. ජමු මසාජ් කියලා කියන්නේ ස්ට්‍රේට්නින් ඇන්ඩ් ටයිටනින්. ඒ කියන්නේ ඇදීම සහ ටයිට් කරන එක. මේ සමය ඉඳලම පේශි ඉඳලම ටයිට් කරන එක මාංශ පේශි, උදර මාංශ පේශි විශේෂයෙන් ජමු මසාජ් එකෙන් කරන්න පුළුවන්. මේ පිටේ තියෙනවා යුස්සර සම්බන්ධයෙන්. ඊළඟට අනිත් එක තමයි හොට් ස්ටෝන්. හොට් ස්ටෝන් කියලා කියන්නේ රත් කරපු ගල් වලින් කරන මසාජ් එකක්. මම පින්තූර පෙන්නගෙන යන්නම් ඔයගොල්ලන්ට තේරුම් ගන්න. ඒ වගේ ගොඩාක් වෙලාවට මේ උදරේ එහෙම තියෙන අනවශ්‍ය නිරිතට්ටුව හරි ඉක්මනට ඉවත් කරගන්න පුළුවන්. ඊළඟට ස්වීඩිෂ් මසාජ්. ස්වීඩිෂ් මසාජ් එක නම් ඔයගොල්ලෝ දන්නවා හුඟක් ප්‍රචලිත මසාජ් එකක්. ඊළඟට ස්ටීම් සවුන දෙකම හුමාලේ ඇල්ලීම, මුළු ඇඟටම හුමාලේ ඇල්ලීම. ඊළඟට බෝඩි ස්ක්‍රබින්. මොකද බබා හම්බෙන කාල සීමාවෙම සමහර වෙලාවට කැඩිච්ච බින්දිච්ච අයින් වෙච්ච සෛල ඇඟේ තැන් වල තියෙන්න පුළුවන්. සමහර තැන් කළු වෙලා තියෙන්න පුළුවන්, අවර්ණ වෙලා තියෙන්න පුළුවන්. හොඳ බෝඩි ස්ක්‍රබ් එකක් ස්ටීම් එකක් එක කරාම ඔය දේවල් අයින් කරලා හොඳට අර පරණ සම හොඳට අලුත් කරලා ගන්න පුළුවන්. ඊට පස්සේ ෆේෂල් එකක් කරන එකත් හරි වැදගත්. සති 2-3කට වසරයක් මේ කාල සීමාවෙදී ෆේෂල් එකක් ගෙදර කරගන්න පුළුවන් නම් වඩා හොඳයි. මොකද සැලුන් එකට යන්නම අවශ්‍ය නැහැ ඔබට ෆේෂල් එකක් කරන්න. ස්වාභාවික දේවල් වලින් ගෙදර ෆේෂල් එකක් කරගන්න පුළුවන්. ඊළඟට හර්බල් බාත්, ඒ වගේම ෆුට් මසාජ්. ඔය දෙකත් අම්මා කෙනෙකුට ස්පා පැත්තෙන් බැලුවම හරි වැදගත් දේවල් ටිකක්. ඊළඟට නැවත මතක් කරනවා කනිජ වතුර පාවිච්චි කරන්න. හැම වෙලාවෙම ලිං වතුර අපි කනිජ වතුර කියලා අපිට කිව්වහම කෙලින්ම කියන්න පුළුවන් ලිං වතුර පාවිච්චි කරන්න, නාන්න සහ බොන්න. ඒකත් ස්පා වලට මම දැම්මේ මොකද වතුර කියලා කියන්නේ ස්පා එක බැඳලා යන දෙයක් නිසා.
ඉතින් අද අපි කතා කරේ පසු ප්‍රසව කාලේදී අම්මා කෙනෙක් කොහොමද ශරීර සෞඛ්‍ය පවත්වා ගන්නේ සහ නැවත ප්‍රකෘතිමත් කරගන්නේ තමන්ගේ රුව කියන එක. ඉතින් මේ වගේ වැදගත් කරුණු කාරණා අපි තම විශ්වාසයෙන් වගේ කීමින් ඔයගලන්ට අරගෙන යනවා මවුරුන්ගේ සෞඛ්‍ය, බබාලගේ සෞඛ්‍ය, ඒ වගේම සමස්ත ප්‍රජාවගේම සෞඛ්‍ය සම්බන්ධව කරුණු කාරණා මේ විෂය පතේ යටතේ අපි අරගෙන එනවා ඔයගොල්ලන්ට රැඳිලා ඉන්න ආරාධනා කරනවා හැමෝටම මේ නාලිකාවත් එක්ක.